සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඕපන් බිබ්ලියෝ මෘදුකාංගයත් එක්ක අද මම ගෙන එන වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මෘදුකාංග ස්ථාපනයෙන් පස්සේ ඔයගොල්ලන්ගේ පුස්තකාලේ තියෙන පුස්තකාල ද්‍රව්‍යයන් පිළිබඳව විස්තර කොහොමද මේක මෘදුකාංගයට ඇතුළත් කරන්න කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ කැටලොගින් පාර්ට් එක මේ මෘදුකාංගයත් එක්ක කොහොමද කරන්නේ කියලා. ඔයගොල්ලන්ගේ පුස්තකාල එකතුව කැටලොග් එකට ඇතුළත් කරන්න නම් අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ කැටලොගින් ටැබ් එකට. කැටලොගින් ටැබ් එකට ගියාට පස්සේ වම් අත පැත්තේ පෙන්නනවා new bibliography upload mark data help කියලා link තුනක්. එතකොට අපි data ඇතුළත් කරන්න අපි මේ new bibliography කියන අපි link එකට යන්න ඕනේ. මේ ක්ලික් කළාට පස්සේ අපිට open වෙනවා. අපි ගාව තියෙන පොතක details ටික enter කරන්න worksheet එක open වෙනවා. ඇතරම open bibliya වලදී cataloging කියලා කියන්නේ අපි ගාව තියෙන පොත්වල විස්තර මේ worksheet එක හරහා අපි මෘදුකාංගයට ඇතුළත් කරන එක. හරි. එහෙනම් අපි පොතක් අතට අරගෙන අපේ වැඩේ පටන් ගමු. මෙතන ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕන කාරණයක් තියෙනවා. මෙන්න මේ fields වල දැන් මේ උඩම තියෙනවා type of material, collection, call number වගේ මේ fields වල මුලින්ම තියෙනවා මේ පොඩි asterisk mark එකක්. එතන මේ asterisk mark එක කියලා කියන්නේ මේ field වලට දත්ත අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි කියලා. එතකොට මෙතන පේන්න තියෙනවා type of material, collection, call number, title, personal name. මෙන්න මේ කියන fields ඔක්කොටම data ඇතුළත් කරන්න නැතුව අපිට අපේ පොතේ තියෙන data save කරන්න බෑ. ඉස්සරලාම අපි මේ fill කරන්න දෙන මේ type of material කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ admin panel එකේදී මෙතන අපි මේ material types කියලා අපි අපේ පුස්තකාලේ තියෙන ද්‍රව්‍ය මොනවද කියලා අපි මේ open bibliya එකට ඇතුළත් කළා. අන්න ඒ අපි ඇතුළත් කරපු materials type ටික තමයි අපිට මෙතන මේ display කරන්නේ. මේ drop down menu එකෙන් අපිට තෝරන්න පුළුවන් අපි දැන් catalog එකට ඇතුළත් කරන material type එක මොකක්ද කියන එක. මම අතේ තියෙන පොතක් නිසා මම මේක පොතක් කියලා select කරනවා. ඊළඟට තියෙනවා collection. අතර මේ collection එක admin panel එකේදී collection යටතේ අපි මේ එකතු කරලා තිනවා. ඒ අපි එකතු කරපු collections ටික තමයි මේ drop down menu එකේදී පෙන්වන්නේ. එතකොට මේක fiction එකක් නිසා මම adult fiction කියලා තෝරනවා. එතකොට ඔයගොල්ලෝ catalog කරන්න යන පොතට අදාළ collection එක මොනවද කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඔයාලට දාන්න ඕනේ පොතේ collection එක මොකද මෙතන display කරන්නේ නැත්නම් admin වලට ගිහිල්ලා මේ collections ටික ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊළඟට තියෙන call number එක. ඇත්තටම call number එක කියලා කියන්නේ පොතකට අපි දෙන ඩිවි දශම වර්ගීකරණයේ වර්ග අංකයත් එක්කම ඔයගොල්ලෝ දැකලා ඇති පොතේ නාරටි අඟල් 1මාරකට උඩින් මේ වර්ග අංකයයි ඊට යටින් පොතේ කතෘගේ වාසගමේ මුල් අකුරු 3 හෝ ග්‍රන්ථනාමයේ මුල් අකුරු 3 සඳහන් වෙනවා. එතකොට මේක කතෘගේ ග්‍රන්ථනාමයේද මේ අපි කතෘගේ වාසගමේ මුල් අකුරු 3ද එහෙම නැත්නම් ග්‍රන්ථ නාමයේ මුල් අකුරු 3ද කියලා තීරණය වෙන්නේ ඇන්ග්ලෝ ඇමරිකානු සූචිකරණ නීති සංග්‍රහය අනුව. එතකොට මෙතන අපි මේ කෝල් නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. කෝල් නම්බර් එකට මම කිව්ව විදිහට කෑලි දෙකක් එකතු වෙනවා. එකක් තමයි වර්ග අංකය. එතකොට අපි නව කතාවකට නම් 891.4.8.3 කියන වර්ග අංකය තමයි යෙදෙන්නේ. ඊට පස්සේ මෙතන කතෘ ඉන්න නිසා කතෘගේ වාසගමේ මුල් අකුරු 3 මම මේ එකතු කරනවා. මම කැබ් මේකේ ජැකී කැබ්ලර් තමයි කතෘගේ නම. එතකොට කතෘගේ වාසගමේ මුල් අකුරු 3 මම කැබ්ලර් කියලා මම එකතු කළා. මෙන්න මේ විදිහට මේ අපි මේ දාන data එක OPAC ඒ කියන්නේ open public access catalog එකේ display වෙන්න ඕනද කියන එක ටික් එක තියෙනවා. මේ ටික් එක අයින් කරන්න එපා. මේ විදිහටම තියන්න. ඊට පස්සේ පොතේ ග්‍රන්ථ නාමය එකතු කරන්න තියෙනවා. එතකොට පොතේ ග්‍රන්ථ නාමය තමයි දින පොතේ ඝාතකයා. මේක ඇතුළත් කරනවා. එතකොට ඇත්තටම මේ මෙතන ඊට පස්සේ මේක දැන් මේ සිංහලෙන් තියෙනවා දිනපොතේ ඝාතකයා කියලා. ඊට පස්සේ මේ the murder list කියලා ඉංග්‍රීසියෙනුත් මේකේ මේ ටයිටල් එක සඳහන් වෙනවා. එතකොට මේ භාෂාවන් දෙකකින්
මේක ග්‍රන්ථ නාමය මේකේ ඩිස්ප්ලේ වෙනවා නම් අපි මේකට කියනවා සමාන්තර ග්‍රන්ථ නාමය කියලා. එතකොට අපිට පුළුවන් මේ ග්‍රන්ථ නාමයන් දෙකම අපිට ඇතුළත් කරන්න. එතකොට මේ පළවෙනියෙන් සඳහන් ග්‍රන්ථ නාමය ඇතුළත් කරලා ඊට පස්සේ ඊට පිටිපස්සෙන් අපි දානවා සමාන ලකුණ. ඊට පස්සේ අනෙක් භාෂාවෙන් තියෙන ග්‍රන්ථ නාමය මේකට ඇතුළත් කරනවා. එතකොට ග්‍රන්ථ නාමය ඉවර වෙන තැන අපි ඇල ඉර යොදන්න ඕනේ. එතකොට මේ දැන් මෙතන තව ග්‍රන්ථ නාමයක් තියෙනවා මේ උපග්‍රන්ථ නාම කියලා. ඒ කියන්නේ ප්‍රධාන ග්‍රන්ථ නාමය අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට ග්‍රන්ථ නාම පිටුවේ ලොකු අකුරෙන් හරි ඒක බෝල්ඩ් කරලා හරි තියෙනවා. ඊට පස්සේ පොඩි අකුරෙන් හරි ඒක අඳුනා ගැනීමට පහසු වෙන විදිහට උපග්‍රන්ථ නාමයකුත් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් පොතක් තියෙනවා. හේන කියලා මේ ප්‍රධාන ග්‍රන්ථ නාමයේ තියෙනවා. උපග්‍රන්ථ නාමයේ තියෙනවා හුරුළු වැව ගම් පළාතේ ජනවහර පිළිබඳව විමර්ශනයක් කියලා. එතකොට අපි මෙතන මේ ටයිටල් එකේදී අපි හේන කියන එක අපි දාලා ඉවරලා දැන් මේක උපග්‍රන්ථයක් තියෙන නිසා මේ සමාන ලකුණු වෙනවා අපි දෙතිතයි යොදන්නේ. දෙතිත යොදලා මේ රිමෙන්ඩර් ඔෆ් ටයිටල් ෆීල්ඩ් එකේ තමයි හැම වෙලාවෙම උපග්‍රන්ථය හෝ සමාන්තර ග්‍රන්ථ නාමය දෙන්නේ. ඊට පස්සේ තමයි අපි ඇල ඉරේ දෙන්නේ. ඇත්තටම රිමෙන්ඩර් ඔෆ් ටයිටල් එකේදී උපග්‍රන්ථ හෝ සමාන ග්‍රන්ථ වගේ දේවල් නැත්තම් අපි මේ ප්‍රධාන ග්‍රන්ථ නාමයේ ඉවර වෙලා අපි එතන ඇල ඉර යොදනවා. ඊළඟට සීරීස් ස්ටේට්මන්ට් කියන මේ එක මම ගැන ගන්න ඔයගොල්ලෝ දැකලා ඇති සීරීස් මේ කියන්නේ එකම මේ ග්‍රන්ථ මාලා නාමයක් යටතේ ග්‍රන්ථ නිකුත් වෙනවා. ඔය දැකලා ඇති පුංචි වීරයෝ තරුණ වීරයෝ එව්වා කියලා. එතකොට ඒ ග්‍රන්ථ නාමයටම වෙන් වූ මේ ටයිටල් එකක් තියෙනවා. හැබැයි ඒක අර මේ පොත් 5ක් හෝ 6ක් එක දිගට නිකුත් වෙන්නේ අර එකම පොදු මේ සීරීස් මේ ග්‍රන්ථ නාමයක් කරා. එතකොට එහෙම සීරීස් එකක් තියෙනවා නම් ඒ සීරීස් එකේ ග්‍රන්ථ නාමය මෙතෙන්ද දෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ස්ටේට්මන්ට් ඔෆ් රෙස්පොන්සිබිලිටි එක. ඒ කියන්නේ වගකීමේ ප්‍රකාශය. එතකොට මේ පොතේ තියෙන ටෙක්ස්ට් එකට වග කියන්නේ කවුද? එතකොට ඇත්තටම වගකීම ඇතුළත් වෙන්නේ කතෘට. එතකොට අපි මේක පරිවර්තනයක් වුණත් ප්‍රධාන කතෘට තමයි, ඒ කියන්නේ මුල් කතෘට තමයි මේකේ අපිට මේ පොතේ ස්ටේට්මන්ට් ඔෆ් රෙස්පොන්සිබිලිටි එහෙම නැත්නම් වගකීම හිමි වෙන්නේ. එතකොට අපි මේ පොතේ මුල් කතෘගේ නාමය තමයි මෙතන ඇතුළත් කරන්නේ. ඒකත් ඇත්තටම ඇතුළත් කරන්නේ සර්නේම් එක කමාව හිස්තැනක් ෆස්ට් නේම් එක විදිහට තමයි මේක ඇතුළත් කරන්නේ. ඒකත් ඇතුළත් කළා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ topical term or geographical name as entry element 1 2 3 4 5 6 7 8 කියලා. එතන මේ ටික තියලා තියෙන්නේ මෙතන අපි කැටලොග් එකේදී මේ අපි දාන පොතට අදාළ විෂය හෝ කීවර්ඩ්ස් තියෙනවා නම් කීවර්ඩ්ස් ඇතුළත් කරන්න. අතර මේ නවකතා වගේ දේවල් වලදී නම් අපිට කීවර්ඩ් එච්චර වැදගත් වෙන්නේ නැහැ. නමුත් විෂය පොතකට වගේ නම් අපිට මේ කීවර්ඩ් ගොඩාක් වැදගත් වෙනවා. මොකද කීවර්ඩ් වලින් ඒ කියන්නේ පොතේ ග්‍රන්ථ නාමයෙන් හරි කතෘගෙන් හරි එම ආවරණය නොවන ශේෂ්ත්‍රයනුත් ඒ කියන්නේ අන්තර්ගත විෂයන් පිළිබඳව එම මේ අපිට විස්තර වෙන්නේ නැත්නම් පුස්තකාලය ආදී ප්‍රතිදම් පුළුවන් ඒ පිළිබඳව විස්තර වෙන වචන ඇතුළත් කරන ඒවට අපි කීවර්ඩ් කියලා කියනවා. මම එතකොට කීවර්ඩ් හැටියට මේකේ විෂය මම නවකතා මේ කියන එක දෙනවා. ඊට පස්සේ මේ පොත එංගලන්තේ ප්‍රකාශයට පත් වෙච්ච පොතක්. ඒ නිසා මම රට එංගලන්තේ කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට ඕන නම් මේකේ තව මොනවා හරි විෂය පොතක නම් ඇත්තටම කීවර්ඩ්ස් ගොඩක් පල්ලෙහාට අපිට මේ එලිමන්ට්ස් 8ට වෙනකල්ලා දෙන්න පුළුවන්. ඊට පස්සේ වඩා වැදගත් ෆීල්ඩ් එක තමයි මේ එඩිෂන් ස්ටේට්මන්ට් එක. එඩිෂන් ස්ටේට්මන්ට් එක හරි වටිනවා. පොත්වල අලුත්ම සංස්කරණය මොකක්ද කියන එක පාඨකයාට දැනගන්න පුළුවන් මේ ෆීල්ඩ් එක දාලා තියෙනවා. ගොඩක් වෙලාවට විෂය පොත්වලදී අලුත් එකම පොතක සමහරලාට කීප වතාවක් සංස්කරණ නිකුත් වෙන්න පුළුවන්. එතකොට ඒ සංස්කරණය මේ පොතක ඔපැක් එක පාවිච්චි කරනකොට ඒ පොතේ නමින් තියෙන සංස්කරණ ඔක්කොම අපිට පේනවා. එතකොට පාඨකයට පුළුවන් අලුත්ම සංස්කරණයට අදාළ පොත මොකක්ද කියන එක පහසුවෙන් තෝරගන්න. එතකොට පොතේ තියෙන විදිහට දෙවෙනි සංස්කරණය, තුන්වෙනි සංස්කරණය, එහෙම නැත්නම් second edition, third edition ඔය විදිහට තියෙන edition එක මොකක්ද කියන ඒ විදිහටම අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට වඩා අපිට වැදගත් වෙන ෆීල්ඩ් එක තමයි ISBN එක, International Standard Book Number කියන එක.
එතකොට මේ නම්බර් එකේ ඉලක්කම් වලට අතර හරස් ඉරි වගේ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේක data එක එකතු කරනකොට අපි මේ හරස් ඉරි මොකුත් නැතුව ඉලක්කම් ටික විතරයි අපි මේක එකතු කරන්නේ. ඊට පස්සේ ඊළඟ යට තියෙනවා ඉන්ටර්නල් ස්ටෑන්ඩඩ් සීරියල් නම්බර්. මේ සීරියල් නම්බර් එකක් නිකුත් කරන්නේ වාර සංග්‍රහයකට. එතකොට මේ සංග්‍රහයක් අපි ඇතුළත් කරනවා නම් අපිට පුළුවන් ඒක සංග්‍රහයේ තියෙන ISSN නම්බර එක එහෙම නැත්නම් ඉන්ටර්නල් ස්ටෑන්ඩඩ් සීරියල් නම්බර එක ඇතුළත් කරන්න. ඊළඟට තියෙන්නේ ප්‍රකාශක ස්ථානය, ප්‍රකාශක සහ ප්‍රකාශක දිනය ඇතුළත් කරන්න. එතකොට පොතේ ග්‍රන්ථනාම පිටුවට පිටිපස්සේ මේ විස්තරවල ප්‍රකාශක කවුද කියලා තියෙනවා. ඒ විස්තර ඇතුළත් කරන්න ඕනේ. ප්‍රකාශක ස්ථානය ඇතුළත් කරන ප්‍රකාශක ස්ථානය ඇතුළත් කළාට පස්සේ ස්තනක් තියලා දෙතිත ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රකාශකගේ නම ඇතුළත් කරනවා. ප්‍රකාශකගේ නමට පස්සේ අනිවාර්යයෙන්ම කමාව මේ ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ date of publication, පොත publication කරපු අවුරුද්දට පස්සේ පිට තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා summary etc note කියලා. මේ පොත පිළිබඳව පාඨකයන්ට දැනගත යුතු විශේෂ යමක් තියෙනවා නම් ඒක මෙතන සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කිසියම් පොතක් තියෙනවා නම් විද්‍යා පොතක් මේක තියෙන 7 වසරේ දරුවන්ට වඩා වැදගත් කරුණු නම් මේ මෙතන තියෙන්න පුළුවන්. මේ පොත වඩා සුදුසු වන්නේ 7 ශ්‍රේණියේ විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් සඳහායි කියලා. ඒ වගේ මොනවා හරි පාඨකයන් දැනගත විශේෂ කරුණක් තියෙනවා නම් මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ physical description යට මුලින්ම තියෙනවා මේ එක්සෙන්ට් වලට අපි පිට ගාන අපිට ඇතුළත් කරන්න පුළුවන්. සිංහලෙන් ගන්නවා නම් ප්‍රධාන නම් p කියලා හිත තියලා පිටු ගාන දානවා. ඉංග්‍රීසි වලින් නම් පිටු ගාන දාලා p කියලා අපි තිත තියනවා. මේ අද ෆිසිකල් ඩීටේල්ස් වලට පොතක සාමාන්‍යයෙන් සමහර තියෙනවා කලර් චිත්‍ර තියෙනවා, බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍ර තියෙන්න පුළුවන්, සිතියම් තියෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි තියෙනවා නම් විශේෂයක් තියෙනවා නම් ඒ අද ෆිසිකල් ඩීටේල්ස් යටතේ ඒක ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆිසිකල් ඩිස්ක්‍රිප්ෂන් ඩිමෙන්ෂන්ස් වලදී පොතේ ප්‍රමාණය දාන්න පුළුවන්. සිංහලෙන් නම් සෙමි කියලා දානවා. ඉංග්‍රීසි වලින් නම් 21 දාලා cm කියලා දානවා. කම්පැනි මැටීරියල් වලදී පොතත් එක්ක ඇමුණුමක් තියෙනවා නම් බුක්ලට් එකක් තියෙනවා නම් CD එකක් වගේ තියෙනවා නම් ඒක මොකක්ද කියන එක අපිට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. purchasing price එකේදී පොතේ මිල කීයද කියන එක ඇතුළත් කරනවා. ඒක රූල් හෝ වෙනින් ඩොලර් සලකුණු මොකද ඇතුළත් කරන්නේ. ඉලක්කම් සහ තිතෙන් රුපියල් සහ සත පෙන්වනවා පමණයි. ඊට පස්සේ වැදගත් වෙන මේ ෂෙල්වින් ලොකේෂන් එක මේ පොත පුස්තකාලයේ ෂෙල්වින් කරලා තියෙන රාක්කගත කරලා තියෙන කොතනද කියන එක පාඨකයාට දැනුම් දෙන්න වඩා වැදගත් වෙනවා. එතකොට පොත අපි කැටලොග් එකේදී හොයනකොට පාඨකයා දන්නවා මේ පොත තියෙන්නේ කුමන ස්ථානයේද කියලා පහසුවෙන් මේක හොයාගන්න පුළුවන්. මම මේ පොත ඇඩල්ට්ස් ඒරියා කියලා දෙන්නම් මේක වැඩිහිටි අංශයට තියෙන නිසා කියලා. ඊට පස්සේ දැන් මේ ටික ෆිල් කළාට පස්සේ අපි අපේ පොතක මූලික ඩීටේල්ස් ටික අපි එකතු කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සබ්මිට් කරන්න. හැබැයි ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපි වඩාම වැදගත් වෙන එක තොරතුරක් ඇතුළත් කළේ නෑ නේද කියලා. ඒක තමයි පොතේ පරිග්‍රහණ අංකය. මේ කැටලොග් කරනකොට පරිග්‍රහණ අංකය ඊට අත්‍යවශ්‍යයි. හැබැයි මෙතන පරිග්‍රහණ අංකය ඇතුළත් කරන්න අවස්ථාවක් සලසලා දීලා නෑ. පරිග්‍රහණ අංකය ඇතුළත් කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ මේ ඩීටේල්ස් ටික අපි සම්පූර්ණ කළා සබ්මිට් කළාට පස්සේ. හරි. දැන් පොතේ ඩීටේල්ස් ටික අපි සබ්මිට් කළා. සබ්මිට් කළාට පස්සේ අපිට පෙන්වනවා බිබ්ලියෝග්‍රැෆි ඉන්ෆර්මේෂන් යටතේ පොතේ මූලික විස්තර තියෙනවා. ඇඩිෂනල් බිබ්ලියෝග්‍රැෆි ඉන්ෆර්මේෂන් යටතේ මෙතන අනෙක් විස්තර ටික අපිට පෙන්වනවා. bibliography copy information යටතේ no copies have been created කියලා තියෙනවා. ඇත්තටම පරිග්‍රහණ අංකය ඇතුළත් කරන පොත්වල විස්තර ඩිස්ප්ලේ කරන්නේ මෙන්න මෙතන. අපි හිතන්න මේ පොතේ තියෙනවා පිටපත් 3ක් පුස්තකාලයට මිලදීගෙන තියෙනවා. ඒත් මේ පිටපත් තුනේම පරිග්‍රහණ අංක අපි ඇතුළත් කරන්න ඕනේ. ඒක පරිග්‍රහණ අංක ඇතුළත් කරන්න නම් මේ පොත අපි සබ්මිට් කරාට පස්සේ මේ වම් අත පැත්තේ තියෙනවා new copy කියලා link එකක්. මේ new copy link එක ක්ලික් කළාට පස්සේ මෙතන පොතේ පරිග්‍රහණ අංකය ඇතුළත් කරන්න දෙනවා. දැන් මම හිතනවා මට මේකේ පිටපත් 3ක් පුස්තකාලයට ඇවිල්ලා තියෙනවා. මම පොතේ මම හිතන්නම් 501 කියලා. මම 501 කියලා බාකෝඩ් අංකේ සබ්මිට් කරනවා. ඒකට බලන්න මේ මෙතන bibliography copy information යටතේ බාකෝඩ් එකේ 501 කියලා මේ ඇතුළත් වුණා. ඊට පස්සේ ස්ටේටස් එක චෙක් ඉන් එක කියන පුස්තකාලේ
මේ පොත තියෙනවා කියන එක. ඉතින් ඊළඟ කොපි එකත් ඇතුළත් කරන්න ආයෙ පාරක් අපි new කොපි යනවා 502 ඇතුළත් කළා. 502 කොපි එකක් පෙන්නනවා. ඊට පස්සේ තවත් කොපි එකක් තියෙනවා new කොපි ගිහිල්ලා 503 කොපි එකත් මම ඇතුළත් කරනවා. ඒකට මේ විදිහට කිසියම් පොතක තියෙන පිටපත් ප්‍රමාණය අපිට සම්පූර්ණයෙන්ම එකට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට පිටපත් අපි මේ පරිග්‍රහණ අංකය අපිට වැරදුනා නම් මොනවා හරි වුණා නම් අපිට මේක edit ගිහිල්ලා ඉවරලා අපිට මේක change කරන්න පුළුවන්. ඒ වගේම පසු අවස්ථාවකදී අපි මේ පොත කිසියම් අවස්ථාවකදී නැති වෙලා එහෙම නැත්නම් damage වෙලා මොනවා හරි තියෙනවා නම් ඒ status එක update කරන්නේ මෙන්න මේ edit ගිහිල්ලා දැන් අපි දන්නකො මේ පොත lost කියලා මේ පොත lost වගේ නම් පසු කාලීන මේක අපිට edit ගිහිල්ලා lost එකට status එක මාරු කරන්න පුළුවන්. ඒතකොට status එකේදී මේක අපිට lost කියලා පෙන්නනවා. ඒ වගේම අපිට ඕනම වෙලාවක මේ copy එක delete කරලා දැමීමේ හැකියාවකුත් හරි මම හිතන්නේ පොතක් කැටලොගින් කරන විදිහ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. ඊට පස්සේ මේ කැටලොගින් කළාට පස්සේ මේ පිළිබඳව අපිට වඩා වැදගත් වෙන ලින්ක්ස් ටිකක් අපේ මේ වම් අත පැත්තේ channel එකේ තියෙනවා. මේ edit basic යටතේ අපිට පුළුවන් පොතේ අපි ඇතුළත් කරපු bibliography data වල මොනවා හරි අපිට මේ වෙනස්කමක් තියෙනවා නම් වෙනස්කමක් කරලා අපිට මෙතන submit කරන්න පුළුවන්. ඊට පස්සේ upload picture යටතේ අපිට පුළුවන් පොතේ පිට කවරේ වුණනම් පින්තූරයක් තියෙනවා නම් අපිට ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන පිට කවරේ JPG, GIF, PNG කියන ෆෝමැට් වලින් සමන්විත වෙන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව පින්තූර ප්‍රමාණය KB 500ට වැඩිය අඩු ප්‍රමාණයේ පින්තූරයක් වෙන්න ඕනේ. මෙතන choose file click කළාට පස්සේ අපිට පින්තූරේ save කරලා තියෙන තැන location එක හොයලා දෙන්න පුළුවන්. ඒක location එක හොයලා ඒක select කළා පස්සේ upload file කියලා මේ click කළාට පස්සේ අපිට පුළුවන් මේ පොතේ පිට කවරේ මේකට අපිට add කරන්න. history link එකේදී අපිට පුළුවන් මේ පොතේ check out history එක බලන්න පොත කොච්චර ප්‍රමාණයක් කොච්චර වාර ගණනක් මේක පොත පාඨක විසින් රැගෙන ගිහින් තියනවාද කියන එක. එතකොට මේ ටික තමයි මූලික වශයෙන් කැටලොගින් වල දිහා ඒ සම්බන්ධව තියෙන ලින්ක්ස් ටික. ඊට පස්සේ වඩා වැදගත් වෙනවා අපිට මේ පොතක් කොහොමද පුස්තකාලය අධිපතිගේ ඉන්ටර්ෆේස් එකේදී එහෙම නැත්නම් මේ ඕපන් බිබ්ලියෝ එකේදී පුස්තකාලය අධිපති කෙනෙක් විදිහට වැඩ කරනකොට පොතක් කොහොමද කැටලොගින් එකෙන් හොයාගන්නේ කියලා. ඒකට මේකේ මූලික අවස්ථාවන් අපිට දෙකක් දීලා තියෙනවා මේ පොතක් සර්ච් කරගන්න. එක තමයි බාකෝඩ් නම්බර් එක යටතේ. එතකොට බාකෝඩ් නම්බර් එක හරියටම මම දන්නවා නම් මට බාකෝඩ් නම්බර් එක ගහලා ඉවර වෙලා සර්ච් ක්ලික් කළාට පස්සේ ඒ පොත මොකක්ද කියන එක පොතේ සම්පූර්ණ විස්තර ටික අයි මේ පොත ගැන ඩීටේල්ස් ටික පෙන්නනවා. ඒතකොට මම මේ 501 කියන කොපි එක තමයි බැලුවේ. ඒකට ඒකට අදාළ කොපීස් ඔක්කොම පෙන්නනවා. ඒක පුස්තකාලේ තියනවාද චෙක් අවුට්ද කියන විස්තර ටික සම්පූර්ණයෙන් අපිට පෙන්නනවා. ඊට සර්චින් වල තව අවස්ථාවක් දීලා තියෙනවා. මෙතන අපි දන්න තොරතුරක් කොටසකින් අපිට පුළුවන් මේ සර්ච් එකක් කරන්න. එතකොට මේ keywords, author, title, subject, roll number මෙන්න මේ කියන fields එකක් හෝ එහෙම නැත්නම් ඔක්කොගේම යටතේ අපිට සර්චින් එකක් කරන්න පුළුවන්. මම දැන් දිනපොතේ ඝාතකයා මේ පොතනේ මම ඇතුළත් කළේ. එතකොට මම දින කියලා එහෙම නැත්නම් කියලා සර්ච් කළොත් දිනපොතේ ඝාතකයා පොත අපිට පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ ටයිටල් එක ලින්ක් එකක් විදිහට තියෙන්නේ. ටයිටල් එක උඩ ක්ලික් කළොත් අපිට ඒ පොතේ ඩීටේල්ස් ටික වෙනමම මේ ඕපන් වෙනවා අර කලින් අපි දැකපු විදිහට. එහෙම නැත්නම් අපි ඝාතකයා මම ඝාත කියලා විතරක් දෙන්න. ඒත් අතරම ඝාතකයා කියන අපි දීපු වචනින් අකුරෙන් උනත් මේක සර්චින් වෙනවා. ඉතින් මම හිතනවා මේක තමයි අපිට ඕපන් බිබ්ලියෝ වල කැටලොගින් වල කරන විදිහ සහ කැටලොගින් වල තියෙන පහසුකම්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට පස්සේ මේ පිළිබඳව මනා දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙ දවසක් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.